තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම. කොළඹ 7 රාජකීය විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය විසින් මාසික ඉදිරිපත් කර ලබන සදහම් සිසිලස පෝදා ධර්ම දේශනා මාලාවේ 73 වන අදියර මෙතකින් ආරම්භ වීම නියමිත උදව්පොළ පසළොස්වක පෝදා ධර්ම දේශනාව ආරම්භ කිරීමට පූජ්‍යපාද ශ්‍රී වජිරාරාම විහාරවාසී පූජ්‍ය පිටිපන ශාසන රත්න ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති නහි චිත්තේන මයා භෝගා තියාවා පුරිසස්සවාතීති. කොළඹ රාජකීය විද්‍යාලය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය හැම පුරපසළොස්වක පොහොය දවසක්ම නිමිති කරගෙන සිදු කරගෙන යනු ලබන සදහම් සිසිල පොහෝදා ධර්ම දේශනා මාලාවේ 73 වෙනි ධර්ම දේශනාව තමයි අද මේ උදුවප්පුර පසළොස්වක පොහොය දවස තුල මේ පින්වතුන් මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය රාජකීය විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමන්, සහකාර විදුහල්පතිවරුන්, ඒ වගේම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලුම දෙනාමත් රාජකීය විද්‍යාලයේ දරුවන් සියලු දෙනාටමත් විශේෂයෙන් තුනුරුවනි ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ පින්කමෙහි විශේෂ අරමුණක් හැටියට මේ දරුවන් බලාපොරොත්තු වෙනවා. මේ වන විට ලංකාව යම් ව්‍යසනකාරී තත්ත්වයක් පහුගිය දවස්වල පහු කරන්නට යෙදුණා. ඒ දිත්වාක් සුළි කුණාටුවෙන් විපතටපත් වෙලා බොහෝ පිරිසක් අසරණ වෙලා සිටින මේ වෙලාවේදී ඒ පිරිසටත් රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න වගේම ජීවිතක්ෂයටපත් වුණු හැම දෙනාටම ඒ හැම දෙනාගේම ජීවිතවලට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන යුතුව තමයි අද මේ ධර්ම දේශනාවෙහි විශේෂ දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ. 2025 වර්ෂයේ මේ අවසාන මාසය එළඹෙන්නේ උඳුවප්පුර පසළොස්වක පොහොය දවස. වෙනත් වර්ෂවලට වඩා මේ උඳුවප් පොහොය අපිට තරමක් වෙනස් ස්වභාවයකින් අපේ ජීවිතවලට බලපානවා. ඒ වෙනස් ස්වභාවය කියන එකෙන් මම අදහස් කළේ මේ වෙලාවේ අපි හැමදෙනාම රටක් හැටියට විපතකටපත් වෙලා ඒ විපතින් නැගී සිටින වෙලාව. ඉතින් මේ විපතින් නැගී සිටින වෙලාවේදී අපි හැමෝම මානුෂීය වශයෙන් බැඳිලා මිනිසියාවෙන් බැඳිලා අපි එකිනෙකාට උදව් උපකාර කරගනිමින් මේ රට පෙර තිබූ තත්වයටම පත් කරගන්නට අපිට ලොකු කාලයක් ලොකු ශ්‍රමයක් බොහෝ කැපකිරීම් සිද්ධ කරන්න වෙනවා. ඉතින් මේ කැපකිරීම් වල රටේ මුල් තැන ඉඳලා පුංචි දරුවා දක්වාම මේ සියලු දෙනාටම මේ කැපකිරීම් සිද්ධ කරන්න වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ උඳුවප්පුර පසළොස්වක පොහොය දවස
බෞද්ධයෝ හැටියට අපිට විශේෂ වැදගත්කමක් හැටියට පවතිනවා. මිහිඳු මහහිමියන් වහන්සේගේ ආගමනයෙන් පස්සේ අපිට බුදුදහම සිරිලකට ලැබුණා වගේම මේ උඳුවප් පොය දවසේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ ආගමනයත් සමග අපේ රටේ පැවතිච්ච සංස්කෘතිය සભ્યත්වය කියන ඒවට බුදුදහමේ ආලෝකය ලැබුණා. අපි එහෙම් පිටින්ම ඉන්දියාවේ සංස්කෘතිය වැළඟගත්තා නොවේ අපේ රටේ තිබිච්ච සංස්කෘතියටත් මුසු වෙලා තමයි අපේ මේ බෞද්ධ මුහුණුවර බෞද්ධ සංස්කෘතිය ඒ ආශ්‍රිතව තව බොහෝ අංශයන් ගොඩනැගෙන්න පටන් ගත්තේ. ඉතින් මේ වෙලාවේදී මේ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු මේ දරුවන් හැමදෙනාම මේ කරන සත්ක්‍රියාව මේ උතුම් ක්‍රියාව බොහෝම විශේෂයෙන් අගය කරන්නට ඕනේ. මොකද අපි ජීවත් වෙන අගනුවර අපි බොහෝ විට අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි අද මේ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය අපේ ශ්‍රී ලංකාව තුල දකින්නට ලැබෙන මේ සංස්කෘතිය පිළිබඳව සමහර වෙලාවට ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කරනවා වගේම විවේචනාත්මක මුඛයෙන්ුත් කතා කරනවා. ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින්ම මේ සාකච්ඡාවන් සිද්ධ කරනවා. ඉතින් විශේෂයෙන් භික්ෂුවක් හැටියට මම මේ වෙලාවේදී දකින්නේ අපි ඒවායේ තියෙන අඩුපාඩුකම් කතා බහ කළ යුතුයි. නමුත් ඊට වඩා යා යුතු දිශානතිය මොකක්ද කියන එක කතා කරනවා නම් මම හිතනවා ඒ සාකච්ඡාව වඩා ප්‍රශස්තයි වඩා උපයෝගී කියන එක. මොකද ගොඩාක් අය විවේචන කරනවා මිසක් අපි ගත යුතු මාර්ගය මොකක්ද කියන එක කතා බහට ලක් වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන් අපේ තරුණ පරපුර මේකෙන් ලොකු අගාධයකට වැටෙන්න ඉඩ කඩ තියෙනවා. මොකද ඒ ළමයි, ඒ දරුවෝ, ඒ තරුණ ප්‍රජාව හොයනවා එහෙමනම් මොකක්ද අපි කරන්න වෙන්නේ කියලා. ඒ නිසා මම හිතනවා ප්‍රබුද්ධ ਵਿਚාරයත් එක්කම අපි මේ අපේ රටේ තියෙන සංස්කෘතිය අනන්‍යතාවය අපේ ජීවිතවලට අපේ ජීවිත ඔප්නංවා ගන්නට ජීවිත තව තවත් වාග්ය සම්පන්න කරගන්නට මේ බෞද්ධ සංස්කෘතිය තුලින් අපිට ලැබිලා තියෙන ඒ වැඩපිළිවෙල කාලානුරූපීව යාවත් කාල කරමින් අපේ මෙලොව පරලොව සුභ සිද්ධිය සලසා ගන්නට උත්සාහවත් වීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් භික්ෂුවක් හැටියට මේ වෙලාවේ මට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේගේ අවවාදයක්. භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි කලින් කලට ආත්ම විපත් පර විපත් සිහිපත් කරන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මේ ලංකාව තුල වගේම විතරක් නෙමෙයි මේ දකුණු ආසියාතික රටවල් කිහිපයකත් බොහෝ ව්‍යසනකාරී තත්ත්ව අපි අත්දකිනවා. අපට අහන්නට ලැබෙනවා. ඒ වගේම ලෝකේ පුරා ගත්තත් ලෝකේ පුරාම විවිධ ඛේද ජනක සිදුවීම් බොහෝ ස්වභාවික විපත් අපිට අහන්නට ලැබෙනවා. බුදු පියාණන් වහන්සේ අපිට මේ ආත්ම විපත් පර විපත් සිහිපත් කරන්න කියලා කියන්නේ පින්වත්නි මේ සංසාරයක ස්වභාවය තමයි අපි මේ දකින්නේ. විශේෂය වෙන්නේ සමහර වෙලාවට මේ ස්වභාවයන් අපි එකිනෙකාට එක එක විදිහට බලපාන. ඉතින් ඒ නිසා මේවා එක එක ආකාර වලින් අපිට අර්ථකථන කරන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ඊට වඩා අපි මේ දේවල් දිහා පුළුල් විදිහට කල්පනා කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්වා දෙන වෙනස් වීම කියන ධර්මතාවය, නিত্য නොවන කියන ධර්මතාවය අපි අටලෝ දහම තුලින් දකින්නේ මේ වගේ දේවල්. ඉතින් ඒවා නැවත නැවත විවිධ ස්වરૂපයන්ගෙන් අපිට සිහිපත් කර දෙන අවස්ථා තමයි මේ අපි අද භුක්ති විඳින්මින් ඉන්නේ. මට මතකයි අපේ පුංචි කාලේ අපි අවුරුදු 30ක පමණ ඒ
යුද්ධය සම්බන්ධයෙන් අපිට ඒ බිහිසුණුකාරී අත්දැකීම් තිබුණා. ඊට පස්සේ ලංකාවට සුනාමියක් ආවා. ඊට පස්සේ අපේ විශේෂයෙන් ස්වභාවිකව අපි බොහෝ අවුරුදු ගණනාවක් එක් තැනකට හිර වෙලා හිටියා කොරෝනා ව්‍යසනය නිසා. දැන් අපි 2025 වර්ෂයේ වෙනකොට මේ සුලිකුණාටු තත්ත්වයක් මුළු රටටම බලපාන විදිහේ මුහුණ දෙමින් සිටිනවා. ඉතින් ඒ නිසා මේ සියල්ලක් තුලින්ම අපිට පේන්නේ මේ ලෝකයේ පවතින වෙනස් වීමේ ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ මේ වෙනස් වීම කියන එක අපිට කල්තියා සිහිපත් කරන්න. මොකද නිත්‍ය විදිහට හැමදේම එකම ස්වરૂපයකින් පවතිනවා නම් අපි කිසිම කෙනෙකුට ඒකෙන් එතකොට අපිට බාධාවක් නෑ. අපි හිතාගත්ත විදිහට අපේ ගමන යන්න පුළුවන්. හැබැයි මේ ගමන ඒ වගේ අර අපි කියන විදිහට රෝසමල් යහනාවක යන ගමනක් නෙමෙයි. විටක තනි තනියෙනුත් විටක පොදුවේ හැමදෙනාමත් අපිට මේ විපත්ති සම්පatti මේ සියල්ලක්ම භුක්ති විඳිමින් යන සසර ගමනක අපි ඉන්නේ කියන එක අපි සිහිපත් කරගන්න එක වඩා වටිනවා. ඉතින් මේ වෙලාවේ හැටියට අද මම මේ පසුබිම උඩ ඉඳලා මේ රාජකීය විද්‍යාලයේ දරුවන් සියලු දෙනාටම රාජකීය විද්‍යාල ප්‍රජාවට වගේම මුළු මහත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මේ වෙලාවට ගැලපෙන විදිහේ පුංචි දහම් අවවාදයක් සිදු කරන්නට මේ වෙලාවේ උත්සාහවත් වෙනවා. මම අද දවසේ මේ ධර්ම දේශනාවේ මාතෘකාව කරගත්තේ බොහෝ වෙලාවට අපි මේ සමාජ මාධ්‍යයේ නිරතුරුවම මේ දවස්වල අහන්න ලැබෙන දහම් පාඩයක්. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. නහි චිත්තේන මයා භෝගා ඉත්‍ත්‍යා පුරිසස්සවා. ගොඩක් වෙලාවට මේ දහම් පාඩේ මුල් පද දෙක තමයි අහලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ දහම් පාඩේ මුල් පද දෙක වගේම ඒ සම්පූර්ණ ගාථාවේ අර්ථය අපි දිගහැරලා ගත්තොත් තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේගේ බුදු දහම තුළ මේ ගාථාව හරහා දෙන පණිවිඩය නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් මේ ගාථාව ගැන සඳහන් කරනකොට ජාතක පාළියේත් අට කථා සාහිත්‍යය තුලත් මේ ගාථාව කිහිප තැනක සඳහන් වෙලා තියෙනවා. ඉතින් මම අද මේ මහා ජනක කියන ජාතක කතාව අරමුණු කරගෙන තමයි මේ විවරණය සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. පින්වත්නි, ජාතක පාළියේ සඳහන් වෙන එක්තරා සූත්‍ර දේශනාවක් තමයි මහා ජනක ජාතකය කියලා කියන්නේ. සාමාන්‍ය ජාතක සූත්‍ර දේශනා ජාතක කතා ගත්තයින් පස්සේ අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන බොහෝ දීර්ඝ ජාතක කතාවක් හැටියට තමයි ජාතක පාළියේ මහා ජනක ජාතකය සඳහන් වෙන්නේ. ඉතින් මේ මහා ජනක ජාතකය ආරම්භ වෙන්නේ වේදේහ නුවර මිථිලා කියන ප්‍රදේශය රාජ්‍යත්වය කරගෙන වාසය කරනවා මහා ජනක කියලා රජ කෙනෙක්. මේ රජතුමාට ඉන්නවා පුතුන් දෙදෙනෙක්. අරිට්ඨ ජනක, පෝල ජනක. මේ මහා ජනක රජතුමා කාලයාගේ ඇවෑමෙන් කලුරිය කරනවා. මහා ජනක රජතුමා අභාවයට පත් වුණාන් පස්සේ අරිට්ඨ ජනක කුමාරයා සිහසුනට පත් වෙනවා. පෝල ජනක කුමාරයා යුව රජ තනතුරට පත් වෙනවා. මේ සහෝදරයෝ දෙන්න අතර හොඳ බැඳියාවක් තිබුණා. ඒ බැඳියාවෙන් තමයි රාජ්‍යත්වය කරගෙන ගියේ. මේ දෙදෙනාගේ මේ සහෝදර බැඳීම දෙදරා යනවා. මේ දෙදෙනාගේ මේ සහෝදරත්වය
වගේම මේ රාජ්‍ය පරිපාලනය ගැන යම් කිසි විදියකට ඊර්ෂ්‍යා සහගත පුද්ගලයෙකුගේ ක්‍රියාවක් නිසා යුව රජතුමාට පණිවිඩයක් දෙනවා. රටේ රජතුමා යුව රජතුමාව මරලා මේ සම්පූර්ණ රාජ්‍ය අයිතිය අරිට්ඨ ජනක රජතුමාගේ අතට ගන්න යනවා කියලා. ඉතින් පෝල ජනක රජතුමා මේ පිළිබඳව යම්කිසි පිස්සුවකටපත් වෙලා කොහොම හරි අරිට්ඨ ජනක රජතුමාව මරණයටපත් කරනවා. මේ වෙලාවේදී අරිට්ඨ ජනක රජතුමාගේ බිසව මිථිලා නුවර බිසව උපක්‍රමශීලීව ඒ රාජ්‍යයෙන් පැනලා ගිහිල්ලා යොදුන් ගණනාවක් දුර තියෙන චම්පා නුවරට ගිහිල්ලා ආරක්ෂිතව තමන්ගේ ජීවිතේ පවත්වගෙන යනවා. මේ වෙනකොට අරිට්ඨ ජනක කුමාරයාට රජතුමාට දාව රජ බිසවගේ කුසේ දරු ගැබක් පිහිටලා තියෙනවා. මේ දරුවා තාම මේ ලෝකේ එළිය දැකලා නැහැ. හැබැයි බිසවගේ නුවණැති ක්‍රියාව නිසා ඒ දරුවට නිදුකින් මේ ලෝකේ එළිය දකින්න ලැබෙනවා. හැබැයි Tamanගේ තාත්තගේ නිජ භූමියේ නෙමෙයි ඒ කුමාරයා මේ ලෝකේ එළිය දකින්න. මේ වෙනකොට පෝල ජනක රජතුමා සිහසුනටපත් වෙලා Tamanගේ සිතැඟි පරිදි රාජ්‍ය කරගෙන යනවා. ඉතින් මේ අතර වාරේ මේ ඉපදුණු කුමාරයා නම් ලබනවා මහා ජනක කියන නාමයෙන්. මහා ජනක කුමාරයා අවුරුදු 16ක් වෙනකන් Tamanගේ මව්ගේ සෙනෙහසේ වැඩෙනවා. හැබැයි කුමාරයාට පියෙක් ගැන සංඥාවක්වත් නැහැ. කුමාරයා දකිනවා අනිත් දරුවන්ට තාත්තලා ඉන්නවා. හැබැයි කුමාරයාට පියෙක් පිළිබඳව සංඥාවක් නැහැ. හැබැයි මේ කුමාරයා සුදුසු වයසට ආවයින් පස්සේ මෑණියන්ගෙන් ਵਿਚාරනවා. මෑණියනි මගේ ඥාතීන් මගේ පියාණන් ගැන මම කිසිදු තොරතුරක් දන්නේ නැහැ. ඒ වෙලාවේදී මේ මහා ජනක කුමාරයාට ඒ අගමෙහෙසිය කියනවා පුතාගේ තාත්තා මිට යොදුන් ගාණක් ඈතින් තියෙන මිථිලා නුවර රජතුමා හැටියට ඉන්නකොට පුතාගේ තාත්තගේ සොහොයුරාම වැරදි ආරංචියක් අහලා පුතාගේ තාත්තව මරණයටපත් කරනවා. ඉතින් මේක අහපු කුමාරයාට Tamanගේ පියාණන් වහන්සේගේ ඒ දුක්ඛදායි වියෝව පිළිබඳව බොහෝ ශෝකයක් ඇති වෙනවා. අද මේ වර්තමානයේ වෙනකොට අපි කල්පනා කරලා බැලුවොත් ලංකාවේ මේ හතර දිග්ගාගෙම බොහෝ පිරිස් ගැන අපි සිතලා බැලුවොත් එහෙම සමහර වෙලාවට සමහර පුංචි ළමයින්ට තමන්ගේ අම්මලා තාත්තලා හිමි වෙලා සමහර දෙමාපියන්ට සමහර තමන්ගේ දරුවෝ අහිමි වෙලා ඥාතීන් අහිමි වෙලා. ඉතින් මේ වගේ විපතක් තමයි මහා ජනක කුමාරයාටත් මේ උපතත් සමග සිදු වෙලා තිබුණේ. සාමාන්‍යයෙන් දරුවෙකුට තාත්තා කෙනෙක් කියලා කියන්නේ ලෝකයා. ඉතින් ඒ තාත්තගේ සෙනෙහස කුමාරයාට අහිමි වෙනවා. කුමාරයාට නොලැබී යනවා. මේ තමයි විපත් තුළ ස්වභාවය. අද දවසෙත් අපිට මේ ගැන කල්පනා කරන්න පුළුවන්. මේ මොහොතෙත් අපිට කල්පනා කරන්න පුළුවන්. මේ විපත්තිය තුලත් අපිට කල්පනා කරන්න පුළුවන්. බොහෝ දෙනෙකුට බොහෝ අය අහිමි වෙලා ගිහිල්ලා. ප්‍රියයන්ගෙන් වෙන්වීම බොහෝ දුකක්. ඉතින් දුක අපි හැමෝම භුක්ති විඳිනවා මේ වෙලාවේ. මහා ජනක කුමාරයාටත් මේ දුක මේ විදිහටම දැනුණා. මහා ජනක කුමාරයා හැබැයි මේ අවස්ථාව පිළිබඳව බොහෝම බුද්ධිමත්ව කල්පනා කරලා බලලා
මෑණියන්ට කියනවා එහෙමනම් මෑණියනි මම දැන් හොඳ භද්‍ර යෞවනයේ ඉන්න තරුණයෙක්. මම රජකම උරුමකමක් තියෙන කෙනෙක්. ඒ නිසා මම නිකම්ම මෙහෙම මගේ තාරුණ්‍ය නිකම්ම කාලය ගත කරලා වැඩක් නැහැ. මටත් රජකම පිණිස උරුමේ තියෙන නිසා මම කැමති මගේ රාජ්‍යත්වයේ සඳහා කටයුතු සූදානම් කරගන්න. මෑණියනි මම ඉස්සෙල්ලම කරන්නට ඕනි ඒ සඳහා ධනය සොයාගන්න එක. මා වටා පරිවාර සම්පත්තියක් හදාගන්න එක දෙවෙනි කාරණාව. ඒ නිසා මේ කටයුතු සඳහා මට පිටත් වෙන්න අවසර ලබා දෙන්න කියලා මෑණියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් මේ මෑණියන්ගේ අවසරයෙන් මහා ජනක කුමාරයා තමන්ගේ රාජ්‍යත්වයේ පිළිබඳව සිහිනයත් එක්ක වෙළඳාමේ යන්න පිටත් වෙනවා. වෙළඳාමේ පිණිස යන්නේ බොහෝ මුහුදු මාර්ග ගමන් කරලා අද අපි කතා කරන බුරුමේ කියන මියන්මාර් කියන ප්‍රදේශයට. ඉන්දියාවේ ඉඳලා මේ ගමන අද නම් අපිට පහසුවෙන් යන්න පුළුවන් වුණාට ඒ කාලේ නැව් මාර්ගයක තමයි මේ ගමන යෙදිලා තිබුණේ. ඉතින් මේ මහා ජනක කුමාරයා බොහෝ පිරිසක් එක්ක මහා නැවක නැගිලා මේ මහා සයුර තරණය කරලා ඒ ප්‍රදේශයට එහෙම නැත්නම් ඒ මියන්මාරයට යන්න සූදානම් වෙනවා. දැන් දවස් ගණනක් මහා සයුර මැද මේ ගමන යෙදෙන. අවාසනාවකට වගේ මේ කුමාරයා යන නැව සුලි කුණාටුවකට අහු වෙනවා. මේ සුලි කුණාටුවත් එක්ක මේ නැවේ ආපදා තත්වයක් ඇති වෙලා නැව මුහුදුබත් වෙන්න පටන් ගන්නවා. බලන්න කුමාරයාගේ උපතෙදිම කුමාරයාට බොහෝ දේවල් අහිමි වෙලා ගියා. ඒ වගේම කුමාරයා ජීවිතේ පටන් ගන්න හදද්දිම ජීවිතේ පිළිබඳව පළවෙනි අඩිතාලම දාද්දිම කුමාරයාගේ ගමන පැලකෙන්න කරුණා රැස් වෙන්න පටන් ගත්තා. දැන් මේ දරුවෝ මේ ප්‍රජාව විශේෂයෙන් මේ තරුණ ප්‍රජාව හොඳට හිතලා බලන්නට ඕන කාරණාවක් මේක. සමහර වෙලාවට දැන් මේ දේශනාව අහගෙන ඉන්නවා මේවර උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරුවෝ. සූදානම් වෙච්ච දරුවෝ. අපි හිතපු නැති විදිහට මේ කටයුතු අඩපණ වුණා. සමහර වෙලාවට ජීවිතේ පටන් ගත්තා. අපි හිතමු රැකියාවක් අලුතින් වෙළඳ ව්‍යාපාරයක් පටන් ගත්තා. Taman වැය කරපු සියලුම ප්‍රාග්ධනය ඒ සියලුම ධනෙ මේ වෙනකොට වතුරේ ගහගෙන ගිහිල්ලා ඇති. බලන්න මේ මහා ජනක කුමාරයාට වගේම ඔබටත් මේ සංසිද්ධිය ජීවිතේ හමු වෙනවා. ජීවිතේ පටන් ගන්නකොටම කුමාරයාට දුකක් දැනෙනවා. ජීවිතේ ආරම්භ කරන්න පටන් ගන්නකොටම කුමාරයාට බාධක ගොඩක් ආවා. ඉතින් කුමාරයා මේ වෙලාවේ කල්පනා කරනවා අනිත් මිනිස්සු පපුවේ අත් ගගන අඬනකොට අනිත් මිනිස්සු එකිනෙකාට දොස් පරොස් කියනකොට අනිත් මිනිස්සු අහස දිහා බල බල වැළලෙනකොට කුමාරයා කල්පනා කරනවා කල යුතු බුද්ධිමත් දේ මොකක්ද? පැත්තකින් නැව මුහුදුබත් මුහුදේ ඉන්න සතුන් මාළුන් මිනිස්සු මුහුදු කුමාරයා ඉක්මනින්ම තීරණය කළා මේ සියල්ලක්ම මැද්දේ මම පුළුවන් හැටියට ශක්තිය අරගෙන මම නැවතත් ගොඩබිමක් බලා තීනා හරි සුවිශේෂී. හැමෝම නව මුහුදුබත් වෙනකොට ජීවිතේ පිළිබඳව තියෙන අපේක්ෂාව අතහරින්න පටන් ගත්තා. හැබැයි කුමාරයා ඊට වඩා වෙනස් විදිහකට හිතන්න පටන් ගත්තා. එන්නේ වෙනස් විදිහට හිතන්න බලනවා කියන එක ඒ පුද්ගලයාට සුවිශේෂී වෙනවා.
ඒ පුද්ගලයාගේ තියෙන හැකියාව, බුද්ධි මට්ටම. ඒ නිසා අපි මේ වගේ විපතක් හමුවේදී ඒ විපත කළමනාකරණය කරගන්නේ කොහොමද කියන විදිහට ධනාත්මක විදිහේ සිතුම් පැතුම් ගොඩනගා ගන්නට දක්ෂ වෙන්න ඕනේ. ඒ සඳහා පුහුණුවක් හදා ගන්න ඕනේ. මොකද විපතක් වෙලාවට සියල්ලම කඩා වැටෙනකොට ආපහු අපේ මනස නගා සිටුවා ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකට ශක්තියක් ඕන. ඉතින් මේ කුමාරයා තනියම කල්පනා කරනවා මම මේ ගමන කොහොම හරි පීනලා ගොඩබිමක් හොයාගෙන යනවා. කුමාරයා කලේ ඉක්මනින්ම නැවී තිබිච්ච ශක්ති ජනක ආහාර ධර්ම සාහිත්‍ය සඳහන් වෙන සක්‍රුයි ගිතෙල් වගේ දේවල් පුළුවන් හැටියට පානය කරලා කාලා කුමාරයා මේ ගමනට හොඳට ශක්තිමත්ව සූදානම් වෙලා කුමාරයා මුහුදට බැහැලා පීනීම ආරම්භ කරනවා. එතෙ ධර්ම සාහිත්‍ය සුවිශේෂී බවක් සඳහන්. කුමාරයා මේ ආහාරයෙන් පස්සේ දැන් දන්නවා කුමාරයාට ඉදිරියේ දවස් ගානක් කිසිම ආහාරයක් නැහැ. ඉතින් මේ කුමාරයා තමන්ගේ උපෝසත සීලයක් සමාදන් වෙනවා. ඉතින් එතනදී අර සීලේ තියෙන වටිනාකම මේ ජාතක කතාවෙන් අපිට කියනවා. ගුණධර්මයක තියෙන වටිනාකම, අපේ තියෙන ප්‍රතිපත්තියක තියෙන වටිනාකම මේ ජාතක කතාවලදී පෙන්නලා දෙනවා. ඉතින් මේ කුමාරයා මේ විදිහට මේ පිහිනීම ආරම්භ කරන අනිත් පැත්තේ නැවතුම්පත් තමන්ගේ පිරිස ඔක්කොම ජීවිතක්ෂයටපත් වෙන කුමාරයා තනි ගමන පිටේ. එනති දවස් 6ක් පුරාවට තමන්ගේ ශක්තිය යොදවලා මේ කුමාරයා පුළුවන් හැටියට පිහිනීම සිද්ධ කළා. හැබැයි තවම පරතරක් පේන්නේ නැහැ. ගොඩබිමක් පේන්නේ නැහැ. මේ ධර්ම සාහිත්‍යයේ හරි සුවිශේෂී අවස්ථාවක් සඳහන් වෙනවා. මේ මුහුදට අධිපතිව ඉන්නවා මණිමේකලා කියලා දිව්‍යාංගනාව. අපිට සාමාන්‍ය මේ වගේ දේවල් අපි හිතනවා මේවා අතිශයෝක්ති කතා කියලා. සමහර වෙලාවට අපිට එහෙම හිතුණාට දැන් මේ කුමාරයාගේ තියෙන සත්භාවය යහපත් අරමුණ නිසා කුමාරයාට මේ පරිසරයෙන් පවා එහෙම නැත්නම් වටපිටාවෙන් පවා ආශිර්වාදය කුමාරයාගේ ගමනට අත්වලක් සැපයීම තමයි අපි මේ තුලින් දැක ගන්න ඕනේ. අපි අපේ ජීවිතයේ සම්බන්ධව උසස් අරමුණකින් කටයුතු කරනවා නම් අපේ තියෙන ඒ උසස් මනස නිසා අපේ ගමන බොහෝ විට අනිත් අයගේ උපකාරات එක්ක අපේ ඒ ගමන සුව පහසුවෙන් යන්න හැකියාව අපිට පරිසරයේ නිර්මාණය වෙනවා. මේ මණිමේකලා කියන දිව්‍යාංගනාව බලනවා කවුද මේ මෙච්චර කාලයක් මේ මොහොතේ පින්නගෙන මේ ගොඩබිමක් හොයාගෙන එක් දවසක රාත්‍රියක 6 වෙනි දවසේ රාත්‍රියේ ධර්ම සාහිත්‍ය සඳහන් වෙන්නේ දිව්‍යාංගනාව ආලෝකයක් තුලින් පෙනී සිටිනවා මේ කුමාරයාට. කුමාරයා එතකොට වතුර පීනවා. ඇය මේ වෙලාවේදී කුමාරයාව පරීක්ෂා කරනවා. කුමාරයාගෙන් අහනවා මේ ගොඩබිමක්වත් පේන්නේ නැහැ. මෙච්චර මේ වෙහෙස මහන්සි වෙලා තනියෙන් මොකටද මේ මහා සමුද්‍රයේ පීනගෙන ඉන්නේ? ඒ වෙලාවේදී මහා ජනක කුමාරයා කියනවා මම අහලා තියෙනවා මේ ලෝකේ තියෙනවා වචනයක් උත්සාහය කියන වචනය. ඒ උත්සාහය කියන වචනේ ආනිසංස හොයාගෙන තමයි මම මෙච්චර දවසක් මේ මහා සමුද්‍රය තුල පීනගෙන ආවේ. දෙවඟන නැවතත් අහනවා. තාම කෙලවරක් පේන්නේ නැහැ. ඉතින් මේ කෙලවරක් නොපෙනෙන මේ ගමන තුල මම නම් දකින්නේ මරණයක් විතරයි. මෙච්චර වෙහෙස මහන්සි වෙලා
මේ ඉවුරක්වත් නොදැන යන මේ ගමනේ මරණයම පතමින් යන දෙයක් හැටියට තමයි මම ඔබේ මේ ව්‍යායාමයේ දකින්නේ. ඒ වෙලාවේදී කුමාරයා කියනවා යම්කිසි කෙනෙක් මේ වීර්ය කියන කාරණාවට උත්සාහවත් වෙනවද ඒ පුද්ගලයා මම දකින්නේ තමන්ගේ නෑයන්ට දෙවියන්ට බ්‍රහ්මයට ණය නැති කෙනෙක් හැටියට. ඒ වගේම තමයි කිසිම කෙනෙකුට මා පිළිබඳව ගරහන්නට හැකියාවක් ලැබෙන්නේ. මොකද මගේ උත්සාහය නිසා මට ආපස්ස හැරිලා බලනකොට මා කළ දේ පිළිබඳව පසුතැවීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසායි මම මේ වෑයම් අරගෙන පීනීම සිද්ධ කරන්න කියලා. ඉතින් ඒ නිසා මේ දෙව්දුවගේ මේ ක්‍රියාකලාපෙන් අපිට පේනවා ඇය පරීක්ෂා කිරීම පිණිසයි කුමාරයා මේ විදිහට ප්‍රශ්න කරන්නේ. නමුත් අපිටත් අපේ ජීවිතේ යම් යම් අරමුණු වලට යනකොට බොහෝ විට අපි වටා සිටින පිරිසකින් රුකුලක් ලැබෙනවා වෙනුවට අපිට සිද්ධ වෙන්නේ බොහෝ අයගේ ඒ පිළිබඳව බාධා නැත්නම් අපේ ගමන වැළැක්වෙන කතන්දර තමයි අහන්නට ලැබෙන්නේ. හැබැයි බලන්න මේ කුමාරයා තුල තියෙන ප්‍රඥාන්විත බව. ඒ නිසා කුමාරයා කියනවා දැන් මේ විදිහේ ගමනක් ආපු නිසා තමයි මගේ අනිත් ඔක්කොම මුහුදුපත් වෙලා ජීවිතක්ෂයට පත් වෙනකොට මට අද මේ තරම් දුරක් ඇවිල්ලා ඔබ සමගත් එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණා. බලන්න මේ පවතින සන්දර්භයට අනුව ඒකේ තියෙන යහපත්කම් එහෙම නැත්නම් Tamanට ලැබිලා තියෙන ලාභය හඳුනා ගන්න දක්ෂ වෙන්න. මොකද අපි මේ ගමනේ යනකොට අපිට හැමෝම අපිත් එක්ක සමහර වෙලාවට එකට බැඳිලා එනවනම් අපිට හරි පහසුයි. බොහෝ විට අපි ගමනේ යනකොට අද අපි මේ වර්තමානයේ තුල මේ සිදුවෙච්ච සිදුවීම් තුල දැක්කා. බොහෝ අය මානසික විදිහට බැඳිලා කටයුතු කරනකොට සමාජයේ සමහර වෙලාවට ඒව පිළිබඳව වැරදි පසුබිමකින් කල්පනා කරලා වැරදි විදිහට කතා කරලා ඒවට බාධා අකුල් හෙලන්න බොහෝ විට උත්සාහවත් වෙනවා. හැබැයි අපේ මේ ගමන අපේ අරමුණ පැහැදිලි නම් පිරිසිදුයි නම් අපේ අවසානයේ කරා ඒ වීරය උත්සාහය කියන කාරණාව තුළින් අපිට යන්නට පහසුව සැලසෙනවා. ඒ නිසා මේ කුමාරයාගේ උත්සාහය නිසා ඒ දිව්‍යාංගනාව කුමාරයා කෙරෙහි පැහැදිලි අවසානයේදී කුමාරයාට කියනවා ඔබේ මේ ව්‍යායාමයක් ඔබේ මේ උත්සාහයක් පිළිබඳව මම අතිශයින් ප්‍රසාදයට පත් වුණා. ඒ නිසා මා ඔබට මගින් කළන්නට පුළුවන් උපකාරයක් හැටියට ඔබට පහසුවෙන් යා හැකි තැනක් අවශ්‍ය නම් මට කියන්න මා ඔබව එතනට පමුණවන්නම්. දැන් කුමාරයා කල්පනා කරනවා දැන් මා යා යුතුම තැන තමයි මිථිලාව කියන ප්‍රදේශය. තමයි පිය රජුගේ ඉජු. ඉතින් දිව්‍යාංගනාවගේ ඒ උපකාරයෙන් කුමාරයා පහසුවෙන් මිථිලා නුවරට ළඟා වෙනවා. කුමාරයා මිථිලා නුවරට ළඟාවට ඒ වෙනකොට ඒ ප්‍රදේශයේ පාලනය කරපු පෝල ජනක රජතුමා තමන්ගේ පියාණන්ගේ සොහොයුරාණන් මිය පරලෝ ගිහිල්ලා. හැබැයි ඒ රජතුමාට දරුවෙක් හිටියේ නැහැ. අවසානයේදී කුමාරේ මේ මහා ජනක කුමාරයා නැවත මිථිලා නුවර රාජ්‍යත්වයට පත් වෙනවා. ඉතින් මෙතනින් මේ කතාව අවසන් වෙන්නේ නැහැ. මේ ජාතක කතාව තව බොහෝ දිගු කාරණාවන් ජාතක කතාව තුළ තියෙනවා. මේ වෙලාවේ හැටියට මෙතනින් මේ ජාතක කතාව අවසන් කරනවා. ඒ අවසන් කරන්නේ මේ මහා ජනක කුමාරයා මේ සංසිද්ධිය අපි අද මේ උන් තියෙන අවස්ථාවට ගොඩාක් ගැළපෙන
කල්පනා කරලා බලන්න හොඳ දහම් පණිවිඩයක් අපි හැම දිනාටම ලබා දෙන නිසා. ඉතින් තව තවත් උත්සාහවත් වෙලා මේ මහා ජනක ජාතකයේ කියලා. මම මේ වෙලාවේදී මගේ දේශනාවට මාතෘකා කරගත්ත මේ ගාථාව පිළිබඳව නැවත වතාවක් සිහිපත් කරගන්න. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. අපි සිතින් යමක් සිතනවාද ඒ සිතින් සිතූ දේ සමහර වෙලාවට ඒ විදිහට අපි බලාපොරොත්තු වන ආකාරයට ඉටු නොවෙන්නට පුළුවන්. බලාපොරොත්තු නොවුණු දෙයක් සමහර වෙලාවට සිදු වෙන්නට පුළුවන්. මේ ඉතිරි ගාථා දෙපද තුල සඳහන් වෙන්නේ නහි චිත්තේන මයා භෝගා ඉත්‍යා වා පුරිසස්. යම් කිසි පුරුෂයෙකුට යම් කිසි ස්ත්‍රියකට කල්පනා කරලා බලද්දී නහි චිත්තේ මේ ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා තමන්ගේ ජීවිතයේ පිළිබඳව අපිට තියෙන හැමෝටම සිහින. ඒ සිහින පිළිබඳව හිතා ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. මේ මහා ජනක ජාතකයේ තුලින් අපිට ඉස්මතු කරන්නේ අපිට තියෙනවා නම් සිහින. ඒ සිහින වලට යන්නට අපි අඩිතාලම සකස් කරගන්න ඕනේ කියන එක. බොහෝ අයට ගොඩාක් සිහින තියෙනවා. අපි සිහින තියාගෙන සිහින විතරක්ම තියාගෙන හිටියොත් කවදාකවත් ඒ සිහින සැබෑ වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා බුදුදහම කියලා කියන්නේ හේතුඵල සම්බන්ධතාවයේ පදනම වෙච්ච මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම ධර්ම. එතකොට අපිට යම්කිසි අරමුණක් තියෙනවා නම් අපිට යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ බලාපොරොත්තුව ඉටු කරගන්නට අවශ්‍ය කරන හේතු රැස් කිරීම තමයි අපි කල්පනා කරන්නට ඕනේ. හේතු රැස් කරන්නේ නැතුව අපි ප්‍රතිඵලය ගැන විතරක්ම හිතා හිටියා කියලා අපිට වෙන ලාභයක් නැහැ. කාලය ගත වෙනවා විතරයි. කාලය ගත වුණාන් පස්සේ අපිට ලැබිච්ච දෙයක් නෑ. අපේ සිහිනේ ඒත් එක්කම මෙරිලා යනවා. ඒ නිසා දැන් මේ වෙලාවත් අපිට නැවත නැවතත් මේ ධර්මයේ තුලින් සිහි ගන්නවන්නේ අපිට අපේ ජීවිතවලට මේ ගාථාව සම්පූර්ණ ගාථාව ගත්තොත් ඒකේ අදහස වෙන්නේ ඕනෑම කෙනෙකුට තමන්ගේ සිතේ තියෙන යම් කිසි බලවත් වූ අරමුණක් උදෙසා වෙහෙස මහන්සි වෙලා උත්සාහයෙන් යුතුව කටයුතු කරන්න පුළුවන් නම් ඒ අපි බලාපොරොත්තු වෙන අරමුණ අපි යම් විදිහකින් බලාපොරොත්තු වෙන තත්ත්වයටත් වඩා උසස් විදිහකට ලැබෙන්නත් පුළුවන්. ඊට වඩා වෙනස් විදිහකට ලැබෙන්නත් පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ ප්‍රතිඵලය ගැන හිතා ඉන්නවට වඩා නිවැරදි දිශානතිය හඳුනාගෙන ඒ සඳහා උත්සාහවත් වෙන එක. මේ නිසා මේ වෙලාවේදී අපි මේ වේසනයේ හමුවේ බොහෝ දෙනෙක් ඒ නිවැරදි දිශානතිය හඳුනාගෙන කටයුතු කළා. ඒ මිනිසියාවෙන් බැඳිලා අපි මේ නිවැරදි දිශානතිය හඳුනාගෙන කටයුතු කරන නිසා මේ වෙලාවේ විපතටපත් වෙච්ච බොහෝ දෙනෙක් සුවපත් වෙමින් සිටිනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මේ උඳුවක් පොහොය දවසේ බුදුරජාණන් වහන්සේගේ මේ සංසාරික පුරාවෘත්තය ගැන ජාතක කතාවල සඳහන් වෙන මේ මහා ජනක ජාතකයේ තුලින් අපිට නැවත වතාවක් ස්මතු කරලා දෙන පණිවිඩය තමයි අපේ ජීවිත ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒක ධනාත්මකව වෙන්නත් පුළුවන්, ඍණාත්මකව වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි මේ වෙනස් වෙන ලෝකෙක අපේ සිහින කරා යන ගමනක් තියෙනවා. ඒ නිසා මේ සියල්ලටම අපි මුහුණ දෙමින් යන්න ඕන ගමනක් නිසා අපි නිවැරදි හේතු හඳුනාගෙන ඒ නිවැරදි හේතු රැස් කිරීම සිද්ධ කළොත් අපිට ඕනෑම විපතක් විතරක් නෙමෙයි අපේ ජීවිතයේ සියලු බලාපොරොත්තු සමෘද්ධියට පත් කරගෙන මේ සියල්ලක් තුලින් අපි බලාපොරොත්තු වෙන
ඉදිරි යහපත ඉදිරි අභිවෘද්ධිය කරා යන්නට පුළුවන් හැකියාව ලැබෙනවා කියන එක. ඒ නිසා මේ වෙලාවේදී මේ ලංකාවාසී සියලු දෙනාම මිනිසියාවෙන් බැඳිලා මිනිස්සුන්ට උපකාරයක් කරන්නට තමන්ගේ සිත් නැඹුරු කරගත්තා බොහෝ උසස් විදියට හිතලා. ඉතින් පින්වත්නි, මනුෂ්‍ය ලෝකේ තව තවත් සුන්දර වෙන්නේ, ලස්සන වෙන්නේ මිනිස්සුන්ගේ හිත්වල ඇතුලේ වර්ධනය වෙන මේ වගේ උසස් සිතුවිලි නිසා. තමන්ගේ සුව පහසු අතහැරලා බොහෝ දෙනෙකුගේ සුව පහසු නිසා බොහෝ දෙනෙක් කැප වෙලා මහන්සි වෙලා සිතින් පවා නොනිදා ප්‍රාර්ථනාවන් සිද්ධ කළා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි මේ වේසනේ නැගී සිටින මොහොතේ නැවත නැවතත් අපි මිනිසියාවෙන් බැඳිලා අපේ මේ උත්සාහය, අපේ වීරිය, අපේ පුරුෂ පරාක්‍රමය, තාමය, බලය කියන මේ සංකල්ප, මේවා මිනිසෙකුගේ පෞරුෂීය වටිනාකම් ඇති ලක්ෂණ. ඉතින් ඒ නිසා තමන්ගේ මනුෂ්‍යත්වයේ ලස්සන කරගන්නට ලැබිච්ච වටිනාම අවස්ථාවන් හැටියට මේ සියල්ලක්ම ගැන දැකලා කල්පනා කරලා බලන්න. බුද්ධිමත්ව අපි මේ සියලු දේවල් කල්පනාකරණය කරගෙන මේ අපේ මනුෂ්‍යත්වය භෞතිකව ආධ්‍යාත්මිකව උසස් බවකට අරගෙන ඉන්නට වඩා උත්සාහවත් වෙන්නට මේ උන්වහන්පුර පසළොස්වක පොහොය දවසේ අපි නැවත නැවතත් අපි සිහි තබා ගනිමු, ප්‍රාර්ථනා ඇති කරගනිමු. මනසේ අපේ ඒ පිළිබඳ ආකල්පයන් ගොඩනගා ගනිමු. නිසා මේ ආකල්ප සමගින් අපේ ලක්දිව නැවත නැවතත් සුවපත් වේවා. මිනිසුන්ගේ සිත්වල තියෙන දුක් පීඩා වෙහෙස දුරු වේවා. හැම දිනකට උතුම් යහපත රත්නත්‍රය ආශිර්වාද සැලසේවා කියලා මේ වෙලාව අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු. සම්පූර්ණ දෙවියෝ මේ පින් අනුමෝදන් විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු මේ දුවදරුවන් හැම දෙනාම මේ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සම්පූර්ණ දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද සලසා දෙත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම මේ වෙලාවේදී රාජකීය විද්‍යාලයේ අද පවතින වර්තමාන දියුණුව දක්වා බොහෝ පිරිසක් තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය කැප කරලා අභාව ප්‍රාප්ත වෙලා ඇති. ඒ සිහි කටයුතු සියලුම දෙනා මේ වෙලාවේ සිහිපත් කරන අතර විශේෂයෙන් මේ වෙලාවේ දේශනයටපත් වෙලා ජීවිතක්ෂයටපත් වෙච්ච ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ විපතටපත් වෙච්ච සියලු දෙනා අපි සිහිපත් කරමු. ඒ වගේම අහිංසක මිනිස් ජීවිත බොහෝ දේ ජීවිතක්ෂයටපත් වෙලා ගියා මේ වෙලාවේ. ඉතින් හැම දෙනාමත් අපි සිහියේ පවත්වා ගනිමු. ඒ හැම දෙනාටම පින් අනුමෝදන් කරමු. මේ වෙලාවේ මේ පරිලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සිදු කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. මේ හැම ආකාරයෙන් රැස් කරගන්නට යෙදුණු උදාාර කුසල සම්භාරය මේ හැම දිනාට මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ ගුණධර්ම දියුණු කිරීමෙන් මේ මනුෂ්‍යත්වය උසස් බවකට පමුණවාගෙන ධර්මයේ තුලින් සැනසෙන්නට මේ කුසලය හැමත උපනිශ්‍රේ වේවා කියලා අනුමෝදන් ඉවදෙනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මුදල්පුර පසළොස්වක පෝදා ධර්ම දේශනාව වදාළ පූජ්‍යපාද සිරි වජිරාරාම විහාරවාසී පූජ්‍ය පිටිපන ශාසන රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් වේවා.
2025 වර්ෂයේ පුරා කොළඹ රාජකීය විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය මගින් ඉදිරිපත් කරන ලැබූ ධර්මදේශනා මාලාවේ අවසන් ධර්මදේශනාව වන උඳුවපුර පසළොස්වක පෝදා ධර්මදේශනාව මෙසේ නිමා කරනු ලබන අතර නව බලාපොරොත්තු සහිතව 2026 වර්ෂයේ දුරුදු පෝදා ධර්මදේශනාව සමග එක්වීමේ අපේක්ෂාවෙන් ඔබ නිවහනේ මෙසේ සමුගන්නෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.